යාළුවනේ මේ ඔයාලට මම පොඩි වැඩක් පෙන්නන්න හිතුණා මම මේ චුට්ටක් හදිස්සිය ඇමරිකාවේ ආපු වෙලාවේ මේ වේමෝ කියලා කාර් එකක් තියෙනවා ඩ්‍රයිවර්ලස් එකක්. ඔන්න පොඩි ට්‍රිප් එකක් ඕගනයිස් කරා පොඩි රවුමක් යන්න. එයා දැන් ওই කාර් එක අපි ළඟට එනවා. අපිම අන්ලොක් කරන කාර් එකේ නගින්න ඕනේ මේ පේන කැමරා ගල්ල ඔක්කොම තියෙනවා ඩ්‍රයිවර්ලස්. ඩ්‍රයිවර් නෑ මං ඉස්සරහින් නගිනවා. අපේ පුතා පිටිපස්සෙන් යනවා. එහෙමයි තමයි දාගත්තේ මම ෆස්ට් ටයිම් මේකෙන් මට හිතුණා ආසයි හිතුණා මේකේ යන්න රවුමක්. දැන් ඊට පස්සේ අපි සීට් බෙල්ට් එක දාගන්න ඕනේ. ලයිට් කරන කල යා ඩ්‍රයිවිං කරන්න ඉලි වාහනේ මූව් වෙන්නේ නැහැ. Heading to Total Wine and More. Please make sure your seat belt is fastened. For any questions, press the support button to speak with a support agent. ඔය මයිල් 3ක් විතර තනක අපේ වාහනේ එතන දාලා ආවේ. දැන් අපි අරගෙන යනවා. මේ වාහනේ පාරේ ඔක්කොම යා සිග්නල් ලයිට් ඒ තියෙන ස්ටොප් පොයින්ට් ඔක්කොම නතර කරලා වාහනේ එනවද කියලා බලලා දකුණට සිග්නල් දාලා දැන් මිනිස්සුත් යන පාරේ ඔය මිනිස්සු යනවා නම් නතර කරලා ඒව හරියටම දශමෙනම කරනවා. දැන් අර මිනිස්සු පාර පයින්නවා දැකලා මෙයා මෙහිදී නතර කරගත්තා වාහනේ. දැන් සාමාන්‍ය මේ මිනිස්සුන්ට වඩා එයාගේ බුද්ධිය AI තාක්ෂණයත් එක්ක තමයි මේක ගැටලා තියෙන්නේ. උතුම් බුද්ධිය. අනේ කොච්චර මේ වටිනවද කියලා ඒ තාක්ෂණය කියන්නේ දැන් මේ විදිහට මේ රටවල වල අනතුරු එහෙම බොහොම අඩු ඇති. ඒ කියන්නේ මේවත් පාවිච්චි කරන් දිගටම ගත්තොත් දැන් මෙයා මේ දකුණට හරවනවා. ඔක්කොම යාට කුතුම බුද්ධිය දීලා තියෙන්නේ ජගුවර එකේ ECU වලට තමයි. ඉතින් දීලා යා ඒ තාක්ෂණයත් අනුව තමයි මේක අරගෙන යන්නේ. මොකද මට ආසයි තුන මොකද අපිත් කාර්මිකයෝ වශයෙන් මේ වගේ දෙයක් S2 දකින්න බෑයි ජීවිතේ පළවෙනි වතාවට. ඕගොල්ලන්ටත් මට පෙන්වන්න හිතුණා ඇත්තටම බලපු අයත් ඇති ඇත්තටම මේක දන්න අයත් ඇති. නොදන්න අයත් ඇති. නොදන්න අයට චුට්ටක් ඉතින් බලා ගන්න කවදාද ඉතින් පුළුවන් කාලෙක ඕගොල්ලන්ට පුළුවන් මේක ඇවිල්ලා බලන්න. මටත් ඉතින් අපේ පුතා හින්දා ලැබිච්ච chance එකක් ඒක ඉතින් චුට්ටක් මට හිතුණා මේක පොඩ්ඩක් බලන්න ඕනේ කියලා. දැන් අනබාන වාහනයක් මේ පැත්තෙන් එනවා. දැන් අපි හරවන්න තියෙන්නේ කොහෙද සිග්නල් තියෙන්නේ? වාමට සිග්නල් දාගෙන ඉන්නේ. මේ තියෙන්නේ. මේ කොළපාට අපේ රයිඩ් එක තමයි යාගේ මේ GPS සිස්ටම් එකක් අපි දැම්මාම ඒ වගේම තමයි තව එකක් ගන්න බලන්න අර පැත්තෙන් එනවා. දැන් මේ අපි අරගෙන යනවා. එයා ස්පීඩ් කරගන්නවා. ඔලොක්කොට ස්පීඩ් කරනවා මේ. එයා හරියට මේ මයිල් වලින් මේක තියෙන්නේ මයිල් 22යි ඒක ඉතින් 1.6 වලින් වැඩි කරගන්න ඕනේ අපි ස්පීඩ් එක. මේ ඇමරිකාවේ මයිලුයි රාත්තලුයි තමයි තියෙන්නේ කිලෝමීටර් කිලෝග්‍රෑම් නැහැ මෙහි. මිනිස්සුන්ට වඩා ඒ අර වාහනයත් එක්ක තියෙන පරතරෙත් ඒ ප්‍රමාණෙම තියා ගන්නවා. අපි නම් පොඩ්ඩක් ඉස්සරහට යන්න බලනවා අරයත් එක්ක හිට වෙන්න බලනවා ඒක මොකුත් නැහැ. අනික ට්‍රැක් ලයින් හරියටම එයා පාවිච්චි කරනවා. කියන්නේ මේ ඉරිය ඔක්කොම හරි පිළිවෙලටම මේ සුදු ඉරි තමයි අර අපි ලේන් ඩිපාචර් කියලා අපේ වාහනවල තියෙන්නේ. ඉර කැපුණාම සිග්නල් නොදා අපි පොඩ්ඩක් ස්ටීරින් එක කෙලින් යන ඒ තාක්ෂණය ලංකාවෙත් තියෙනවා. අලුත් වාහනවල ඔක්කොම එනවා. නමුත් දැන් මේ වගේ ඩ්‍රයිවර්ලස් එකක් ඇමරිකාවේ තමයි පළවෙනි වතාවට හදලා තියෙන්නේ. Google සමාගමෙන් තමයි මේක ඔක්කොම ඔපරේට් කරන්නේ. අපිට මේව අල්ලන්න කරන්න මුකුත් බෑ. මේ ඩ්‍රයිවිං සයිඩ් එක වහලා නැහැ. මේ මුකුත් නමුත් ඒව අල්ලන්න කරන්න ගියාට පස්සේ අනිවාර්යෙන් මේ කැමරා එකෙන් අපි මොනවද කරන්න කියලා ඒගොල්ලෝ ඒ කන්ට්‍රෝල් රූම් වලින් බලන් ඉන්නේ. මොනවද වුණොත් මේක ටක් ගාලා අයින් කරලා නතර කරලා ස්ටොප් කරනවා. අර සෑන් ස්පීඩ් එක කියන 40 කියන්නේ සාමාන්‍යයෙන් ලංකාවේ ස්පීඩ් එක කිලෝමීටර් වලින් 60ක වගේ වේගෙන් යනවා. මොකද යාගේ සීට් බෙල්ට් එක දාලා තියෙන්නේ මේ තියෙන්නේ ආයේ කම්පැනිම දාලා තියෙන්නේ යාගේ සීට් බෙල්ට් ඩ්‍රයිවිං සීට් බෙල්ට් එක. දාලා ඉතින් මේගොල්ලෝ මේ හැමතැනම ඉන්නව නතර වෙලා. මේගොල්ලන්ගේ රයිඩ් එක ගියාට පස්සේ මේගොල්ලෝ අයින් කරලා ඒගොල්ලන්ට දීපු ලොකේෂන් එක නතර කරලා දීලා අර අපේ රටේ පික් මී වගේ ඩ්‍රයිවර් කෙනෙක් අරන් එනවා වගේ පැසෙන්ජර් ගාවට වාහනේ අරන් එනවා. මම කොච්චර ලස්සනද පැහැදිලිද කියලා බලන්න මේ ජගුවර් වාහනය. ජගුවර් පෙට්‍රල් වාහනයකට මේ ඔක්කොම සිස්ටම් එක හදලා තියෙනවා ඉතින්. එන්න වේග සීමාව වෙනස් කරන්නේ නැහැ. දැන් අපි නම් පොඩ්ඩක් වැඩිපුර පාගනවා කරනවානේ. මම පැත්තට හරවන්න තියෙන්නේ අපිට ලයින් එක. යා සිග්නල් දාලා වමේ ට්‍රැක් එකට ගත්තා. දැන් මේ වම් පැත්තේ කෙනෙක් එක්ක ඉන්නවා. එයාත් වමට හරවන්න ඉන්නේ. ඒක පෙන්වන්න හැටි බලන්න. දැන් එයා වටේම කැමරා වලින් එයා දන්නවා මේ බ්ලූ කලර් එකේ වාහන ටික තමයි එයාගේ වටේ තියෙන්නේ කියලා එයා දන්නවා මීටර් 100ක් විතර ඇතුළත මට පේන්නේ. එයා ඔක්කොම අපේ S2කට වඩා ලොකු දෙයක් එයාට පේනවා. 360 කෝණයෙන් එයාට පේනවා කියන්නේ. වටේම ඇස් තියෙන මිනිහෙක් වගේ තමයි ඉතින්. කණ්ඩේ අටයන් කරනකොට ගන්නවා දැන් ලෑස්ති වෙලා ඉන්නේ. එයා දන්නවා දැන් කල් ලයිට් එක ඔන් වුණා. අරයා ගියා. එයාවත් මැනේජ් කරගෙන මෙයා හරවනවා මට මේ අපලා මේ. තාක්ෂණයේ දියුණුව තමයි ඉතින් 2026 මේක මම හිතන්නේ අවුරුදු කීයක් විතරද පුතා පටන් අරගෙන 2025 පටන් ගත්තේ නේ.
අරන් මිනිස්සු ගැන දුන්නේ 25. 25 ඉඳන් තමයි මිනිස්සුන්ට යන්න දීලා තියෙන්නේ. ඉතින් ඉස්සෙල්ලා මේවට ටෙස්ට් කර කර තිබිලා තියෙන්නේ. මට මතකයි ලංකාවේදී මේක ටෙස්ට් කර කර මම වීඩියෝ කීපයක් බලලා තියෙනවා. අපේ මේ ජිප් එක තමයි අර වම් පැත්තේ තියෙන්නේ අර ලෙක්සස් එක. එතනද අපු ගෙනියනවා මෙයා ගන්න. පොඩ ඉස්සරහට දායි ස්ටොප් ලයිට් එකකුත් තියෙනවා ඉස්සරහ. සමහරට එයා වම්පට කපලා අපිව හරි පහසු තැනකින් එයා අපිව නවත්තනවා. නවත්තලා අපිව බස්සන්න එයා හදනවා මේ අපේ වාහනේ තමයි මෙතන පේන්නේ. හරි අපිට මට පේන්නේ වාහනේ ලොකේෂන් දැම්මේ මෙතනට. නෑ එයා හරවලා අපිව ආරක්ෂා ඇත්තනක නවත්තනවා එයා. මොකද අපිට ඕන ඕන තැන් වල බහින්න බෑ. එයා අපිට දැන් කමාන්ඩ් කරයි මේ බහින්න ඕන තැන කියලා. ඔන්න දැන් වාහනේ නතර කරා. You're here. Please make sure it's clear before exiting. පේමන්ට් එක ගෙවලා තියෙන අපිට ඩොලර් 20ක් ගියා මේ වැඩේට. දැන් බලන්න වාහනේ බලන්න යා අපිව දැන් තාලිවිල යා පිට වෙන මම ඔයාලට ඔය ටිකත් පෙන්නන්න ඔහොමම. මේ බලන්න ඔක්කොම මේ කැමරා සිස්ටම් තමයි මෙයාගේ වැඩ කරන්නේ මේ ජගුවර් එකේ. බලන්න උඩ කැරකෙන ස්පීඩ් එක මෙයාගේ. ඒ වටේම ටක් ගාලා ඩිටෙක්ට් කරගන්නවා 360ම. දැන් ලොක් කරගත්ත දොර. නෑ දැන් පිට වෙලා යනවා. ඕකේ බයි. බලන්න ලස්සන වැඩ. මිනිස්සු පාර පයින්නකොට නතර කරා යා දැක්කද? පිකප් කරලා ගද්දිම. එළ දැන් යා පිකප් කරලා යයි. ඒක කියන්නේ වේමෝ කියලා දැක්කනේ. ඕකේ.